ඉතින් ඔයාගේ ෆෝන් එකත් කොච්චර charge කරත් ඉක්මනට බැටරි බහිනවද? ඉතින් ඔන්න අද වීඩියෝ එකකින් ගියලා තියෙනවා ඔයාගේ ෆෝන් එකේ බැටරි බහින එක 180කින් විතර අඩු කරගන්න පුළුවන් සුපිරිම ක්‍රමයක් ගැන. ඉතින් ඇයි මේ විදිහට ෆෝන් එකේ ඉක්මනට බැටරි බහින්නේ? මේ බැටරි බහිනකොට මොනවද කරන්න ඕනේ? ඉතින් මේ හැමදේම අපි වීඩියෝ එක ඉස්සරහට කතා කරනවා. ඉතින් වීඩියෝ එක වෙනකම් බලන්න කිසිම දෙයක් ස්කිප් කරන්න එපා. ඉතින් වීඩියෝට යන්න කලින් මතක් කරනවා පහලින් තියෙන like button එක click කරලා දැම්ම උදාහරණ වීඩියෝ like එකක්. ඉතින් අපේ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් ඔයාගේ ෆෝන් එකේ ඉක්මනට බැටරි බහින්න පුළුවන් පළවෙනි රීසන් එක තමයි ඔයාගේ ෆෝන් එකේ ඇප් බෑග්ග්‍රවුන්ඩ් එකේ රන් වෙන එක. ඉතින් ඒ කියන්නේ හිතන්නවා YouTube එකේ වීඩියෝ බල බල ඉඳලා ඇප් එක ක්ලෝස් කරා කියලා. ඉතින් ඔය ඇප් එක ක්ලෝස් කරත් ස්ක්‍රීන් එකේ පේන්නේ නැතුව ඔයාගේ ෆෝන් එක ඇතුලේ සයිලන්ට්ලි ඇප් එක රන් වෙනවා. ඉතින් මෙන්න මේ හේතුව බලපානවා ඔයාගේ ෆෝන් එකේ ඉක්මනට බැටරි බහින්න. ඉතින් මේක ෆික්ස් කරගන්න කොහොමද? ඉතින් ඔයාලට පුළුවන් ඇප් එක පාවිච්චි කරලා ක්ලෝස් කරාට පස්සේ ඒ ඇප් එකට මේ විදිහට ටච් කරගෙන ඉඳලා මේ ඇප් ඉන්ෆෝ කියන එකට ගිහිල්ලා මේ ෆෝස් ස්ටොප් කියන එක දීලා ඇප් එක බෑග්ග්‍රවුන්ඩ් එකේ රන් වෙන එක නවත්ත ගන්න. ඉතින් ඔයාගේ ෆෝන් එකේ ඉක්මනට බැටරි බහින්න පුළුවන් දෙවෙනි රීසන් එක තමයි ස්ක්‍රීන් බ්‍රයිට්නස්. ඉතින් ඒ කියන්නේ ඔයා ෆෝන් එකේ බ්‍රයිට්නස් වැඩි කරලා පාවිච්චි කරද්දී ඔයාගේ ෆෝන් එකේ ඉක්මනට බැටරි බහිනවා. ඉතින් මේක ෆික්ස් කරගන්න කොහොමද? ඉතින් ඔයාලට පුළුවන් ඔයාගේ ෆෝන් එකේ ඔටෝ බ්‍රයිට්නස් ඔන් කරන්න. ඉතින් ඒකට ඔයාගේ ෆෝන් එකේ settings app එක open කරගෙන මේ display and brightness කියන එකට ගිහිල්ලා මෙන්න මේ adaptive brightness කියන එක on කරගන්න. ඉතින් ඔයාගේ ෆෝන් එකේ බැටරි සේව් කරගන්න පුළුවන් තව ක්‍රමයක් තමයි මේ display theme කියන්නේ. ඉතින් ඔයා light theme එක පාවිච්චි කරන කෙනෙක් නම් ඔයාලට පුළුවන් මේ dark theme එකට මාරු වෙලා ෆෝන් එකේ බැටරි සේව් කරගන්න. ඉතින් ඔයාගේ ෆෝන් එකේ ඉක්මනට බැටරි බහින්න පුළුවන් තුන්වෙනි රීසන් එක තමයි ඔයාගේ ෆෝන් එකේ මොබයිල් data පැය 24ම on කරලා තියෙන එක. ඉතින් ඔයා දැකලා ඇති සමහර විට ඔයාගේ ෆෝන් එක පාවිච්චි කරන්නේ නැතුව තියද්දිත් ඔටෝ බැටරි බහිනවා. ඉතින් මේකට හේතුව තමයි ඔයාගේ ෆෝන් එකේ මොබයිල් data පැය 24ම on කරලා තියෙන එක. ඉතින් මේක වෙන්නේ ඔයාගේ ෆෝන් එකේ silent signal scan කරනවා සහ background වල data scanning කරනවා. ඉතින් මෙන්න මේ හේතුව බලපාන ඔයාගේ ෆෝන් එකේ ඉක්මනට බැටරි බහින්න. ඉතින් මේක ෆික්ස් කරගන්න කොහොමද? ඉතින් ඔයාලට පුළුවන් ඔයාගේ ෆෝන් එක පාවිච්චි කරලා ඉවරනාට පස්සේ මොබයිල් data off කරලා තියන්න සහ ෆෝන් එක charge කරද්දී මොබයිල් data off කරලා තියාගන්න. ඉතින් මේ විදිහට කරලා ඔයාලට පුළුවන් ඔයාගේ ෆෝන් එකේ බැටරි සේව් කරගන්න. ඉතින් ඔයාගේ ෆෝන් එකේ ඉක්මනට බැටරි බහින්න පුළුවන් හතරවෙනි රීසන් එක තමයි ඔයාගේ ෆෝන් එකේ ලොකේෂන් පැය 24ම on කරලා තියෙන එක. ඉතින් මේකෙන් වෙන්නේ APS constantly satellite connect වෙනවා. ඇප් බෑග්ග්‍රවුන්ඩ් වල ලොකේෂන් චෙක් කරනවා සහ ෆෝන් එකේ සයිලන්ට් විදියට පවර් යූස් කරනවා. ඉතින් මෙන්න මේ හේතුව බලපානවා ඔයාගේ ෆෝන් එකේ ඉක්මනට බැටරි බහින්න. ඉතින් මේක ෆික්ස් කරගන්න කොහොමද? ඉතින් ඔයාලට පුළුවන් ඔයාගේ ෆෝන් එකේ අවශ්‍ය වෙලාවට විතර ලොකේෂන් on කරන්න සහ ලොකේෂන් මොඩ් එක while using the app කියන එකට ස්විච් කරන්න. ඉතින් මේක කරන්නේ ඔයාගේ ෆෝන් එකේ settings app එක open කරගෙන app management කියන එකට යන්න. ගිහිල්ලා මෙතනින් map app එක හොයාගෙන මේ permissions වලට යන්න. ගිහිල්ලා මේ location කියන එකට යන්න. ගිහිල්ලා මෙන්න මේ while using the app කියන එකට ටික් එක දාගන්න. ඉතින් ඔයාගේ ෆෝන් එකේ ඉක්මනට බැටරි බහින්න පුළුවන් පස්වෙනි රීසන් එක තමයි old app. ඉතින් ඒ කියන්නේ Play Store එකේ new version තිබුණත් update කරලා නැති app. ඉතින් මේකෙන් වෙන්නේ මේ old app වල bugs තියෙනවා, battery optimize හොඳට නැහැ සහ background process stop වෙන්නේ නැහැ. ඉතින් මෙන්න මේ හේතුව බලපානවා ඔයාගේ ෆෝන් එකේ ඉක්මනට බැටරි බහින්න. ඉතින් මේක ෆික්ස් කරගන්න කොහොමද? ඉතින් ඔයාලට පුළුවන් ඔයාගේ ෆෝන් එකේ auto update app කියන එක on කරගන්න. ඉතින් ඒකට ඔයාගේ ෆෝන් එකේ Play Store එක open කරගෙන මේ profile icon එකට touch කරලා settings වලට යන්න. ගිහිල්ලා මේ network preference කියන එකට touch කරන්න. touch කරලා මේ auto update app වලට යන්න. ගිහිල්ලා මෙන්න මේ update over wifi කියන එකට ටික් එක දාගන්න. ඉතින් ඔයාගේ ෆෝන් එකේ ඉක්මනට බැටරි බහින්න පුළුවන් හයිවෙන් රීසන් එක තමයි common charging mistake. ඉතින් ඒ කියන්නේ ඔයාගේ ෆෝන් එක charge කරන්න local charger සහ cable පාවිච්චි කරන එක, ඔයා නිදා ගන්න යනකොට ෆෝන් එක charge එකට දාලා මුළු රැම ෆෝන් එක charge කරන එක, ෆෝන් එකේ බැටරි 100ක් තිබිලා බිඳුව වෙනකම් පාවිච්චි කරලා ආයෙ බැටරි 100ක් වෙනකම් charge කරන එක. ඉතින් මේක ෆික්ස් කරන්නේ කොහොමද? ඉතින් අංක 1 ඔයාගේ ෆෝන් එක charge කරන්න හොඳ ඔරිජිනල් charger එකක් පාවිච්චි කරන්න. ඉතින් අංක 2 ඔයාගේ බැටරි 120කට වඩා අඩු කරන්න නැතුව සහ බැටරි 180ට වඩා charge කරන්න නැතුව පාවිච්චි කරන්න. ඉතින් අංක 3 ඔයා නිදා ගන්න යනකොට ෆෝන් එක charge එකට දාන්නේ නැතුව නිදා ගන්න කලින් ෆෝන් එක charge කරන්න. ඉතින් ඔයාගේ ෆෝන් එකේ බැටරි බහින්න පුළුවන් හත්වෙනි රීසන් එක තමයි hard and heavy usage. ඉතින් ඒ කියන්නේ ෆෝන් එකේ CPU එක සහ බැටරි එක හීට් වෙන එකට. ඉතින් මේක වෙන්නේ ඔයාගේ ෆෝන් එක charge එකට ගහගෙන games play කරනකොට, charge එකට ගහන ෆොටෝ සහ වීඩියෝ edit කරනකොට සහ ෆෝන් එක හීට් වෙලා තියෙද්දි high performance app පාවිච්චි කරනකොට. ඉතින් මේක ෆික්ස් කරගන්න කොහොමද? ඉතින් අංක 1 ඔයාගේ ෆෝන් එක charge එකට ගහගෙන games play කරන නවත්තන්න. ඉතින් අංක 2 ෆෝන් එක charge එකට ගහගෙන ෆොටෝස් සහ වීඩියෝ edit කරන නවත්තන්න. ඉතින් අංක 3 ෆෝන් එක හීට් වෙලා තියෙද්දි high performance app පාවිච්චි කරන එක නවත්තන්න. ඉතින් මේ රීසන් හත කරන එක ඔයා නැවතුවොත් ඔයාට පුළුවන් ඔයාගේ ෆෝන් එකේ බැටරි බහින එක 185කින් විතර අඩු කරගන්න.
හරි ඉතින් මම හිතනවා වීඩියෝ ගොඩක් දෙන්නට වැදගත් වෙන්න කියලා. ඉතින් වීඩියෝ වටනවා කියලා හිතනවා පළවෙනි තියෙන ලයික් බටන් එක ක්ලික් කරලා දැම්මොත් දාන වීඩියෝ ලයික් එකක්. ඉතින් ඔබ YouTube channel එක තාම subscribe කරලා නැත්නම් channel එක subscribe කරන්න. එහෙනම් අතරේ කිල්ල නැත්නම් හැමෝටම ජය වේවා.